ඇන්තූරියම් පැලයක් ඉක්මනින් ලොකු වෙන්න නම් පොට් එක ඉතාම වැදගත්. මීඩියා එක පොහොර වගේම පොට් එකේ සයිස් එක පුංචි පැලයකට ලොකු පොට් එකක් නැතුව මේ වගේ චූටිම පොට් එකේ හිටවලා ඔය වගේවත් පත්‍ර 4-5ක් හොඳට වැටුනහම මෙන්න මේ වගේ පොට් එකට අපි මාරු කරන්න ඕන. ඒ පොට් එකේ අපිට තියාගන්න පුළුවන් පැලේ මලක් එනකම උනත් පොහොර ටික දාපුවාම මුල් පද්ධතිය ළඟම තියෙන නිසා පොහොර ටිකත් මේ මීඩියාත් ඔක්කොම පොඩ්ඩක් තියෙන නිසා හොඳට සාරවත්ව හැදෙනවා. ඊට පස්සේ මේ වාගේ පොට් එකටත් මාරු කරපුවාම මේ පොට් සයිස් එකට ප්‍රමාණයට විශාල වෙන පොට් වලට අපි දාපුවාම ඒ පැලේ වර්ධන වේගය ඉක්මනින්ම වර්ධනය වෙනවා. පොට් එක පොඩි වුණාම අපිට තියෙන වාසියක් තමයි මේ පඳුරු ගහන වර්ග ඉක්මනින්ම පඳුරු ගහනවා. ඊට පස්සේ මම මේ සෙන්ටිමීටර් 14 පෝච්චිය දාලා තමයි ගොඩාක් වෙලාවට මදර් ප්ලාන්ට් විදිහට ওই විදිහට හදාගන්නේ. ඊට පස්සේ කට් කරන්නත් පුළුවන් අපිට මේ පෝච්චියම මේ ගහ ලොකු කරගෙන. සමහර වර්ග පඳුරු ගහනවා ඔය පින්ක් බර්ඩ් වගේ ඒවා මේ වගේ හොඳට පඳුර ගහලා එනවා. කට් කරපුවාම අපිට පැල ලබා ගන්නත් පුළුවන් මේ සෙන්ටිමීටර් 14 පෝච්චි. ඊට මම දැකපු දෙයක් තමයි සෙන්ටිමීටර් 14 පොට් එකේ කට් කරනවට වඩා සෙන්ටිමීටර් 17 වගේ විස්කම්බේ වට ප්‍රමාණයේ තියෙන පෝච්චි එකට අපි මේ පැලේ මාරු කරලා කට් කරපුවාම අපිට ගොඩක් නිරෝගී හොඳ පැල ටිකක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම සෙන්ටිමීටර් 14 පොට් එකේ කට් කළා. එතකොට ඒකේ පැල දානවා. දැම්මත් මෙන්න මේ වගේ පොකුරට පැල ආවහම අපිට පොහොර ටිකක් දාලා මීඩියා ටිකක් දාලා ගහ වැඩෙන්න ටිකක් ඉඩ ප්‍රමාණය මදි වගේ මට දැනුණා. ඒක නිසා මම මේ පොට් එකෙත් කට් කරලා තියෙනවා. මෙන්න මේ වගේ මේකේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 17යි. ඒ පොට් එකට දාලා තමයි කට් කරන්නේ. එතකොට අපිට පොහොර දාන්න ගහට සාත්තු කරන්න පැලවලට සාත්තු කරන්න හොඳට වට ප්‍රමාණය ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මට නම් දැනුණු විදිහට මේ ඒ වගේම අපි බීජ ලබා ගන්න මදර් ප්ලාන්ට් එකක් හදා ගන්නකොටත් මේ පොට් එක ගොඩක් හොඳයි. මේ සෙන්ටිමීටර් 17 වට ප්‍රමාණය තමයි. ඒ උනට පොට් එකේ උස පොඩ්ඩක් වැඩි කඩවල වල තියෙන පොට් වල එහෙම තමයි. ඉතින් මම මේ මදර් ප්ලාන්ට් හදාගන්නකොටත් එහෙම දාලා ඒ පොට් එකේ තමයි හදාගන්නේ. ඔයාලත් මේක මේ බලන්න සාර්ථක වෙයි. බීජ වගේකුත් තියෙනවා මගේ මේ මදර් ප්ලාන්ට් එකේ ගලව ගන්න. අපි බීජ ගලවනකොට මේ පරිණතය නම් මේ ගැන දන්නවා. මෙන්න මෙහෙම මලේ කෙමෙන් පොඩ්ඩක් මේ බීජ වතුර බිඳුවක් වගේ එළියට ඇවිල්ලා තියෙන බීජ ටික විතරයි අපි ගලවලා ගන්න ඕනේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.